චිකන් කාලා තිබුණට උක්කු චිකන් කරි එකක් හදන විදිය දැනගෙන හිටියද? නෑ මේ ඔයාලා හදන චිකන් කරි එක නන් නෙමෙයි. මේක ගොඩාක් ඔක්කුවට එන්නේ. ඒ වගේම මේක ගොඩාක්ම රසයි. එහෙනම් බලමු අපි මේ චිකන් කරි එක කොහොමද හදාගන්නේ? අපිට මේකට මොනවද ඕන කරන්නේ කියලා. අපි මැටි ඇතිලියක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් වලින් මේස හැඳි 3ක් එකතු කරගන්න ඕන. තෙල් ටික රත් වෙගෙන එද්දී ඒකට තලා ගනිපු ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් මේස හැන්දක් එකතු කරගන්න. දැන් අපි මේක මේ විදියට හොඳට ටෙම්පරාදු කරගන්න ඕන. මම අරන් තියෙන්නම් පේස්ට් එකක් නෙමෙයි අන්තිමට තලලා. ඉතින් ඔයාලට පේස්ට් එකක් විදියට හොඳට තලලා අරගන්නත් පුළුවන්. ඊළඟට මේකට රම්ප කරපිංච එකතු කරගන්න. දැන් අපි මේ ටික හොඳට සුවඳනකන් ටෙම්පරාදු කරන්න ඕන. රට ලුණු එකතු කරගන්න පුළුවන්. රට ලුණු පළුවක් වගේ තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් මේ චිකන් කරි එක වෙනදා හදන චිකන් කරි එක විදියම හැදුවට මේ වීඩියෝ එක ස්කිප් නොකර ඔයාලට බලාගෙන හිටියොත් මේ චිකන් කරි එකේ හොදි එක හොඳට උක්කු කරගන්න මම මොනවද එකතු කරන්න කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ විදියට මේක ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට එකතු කරනවා නයි මිරිස්. නයි මිරිස් එකතු කරාම චිකන් කරි එක ගොඩාක් රසයි. ඒ වගේම හොඳ සැරක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම තියෙනවා නම් නයි මිරිස් එකතු කරන්න. දැන් මේකට කහ කුඩු වලින් තේ හැඳි කාලක් මම එකතු කරනවා. ඊළඟට ගම්මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊළඟට මස් කරි 3-5 කුඩු තමයි මේ එකතු කරන්නේ. මස් කරි 3-5 කුඩු වලින් මේස හැඳි දෙකක ප්‍රමාණයක් මම එකතු කරා. ඊළඟට කෑලි මිරිස් වලින් තේ හැඳි කාලයි. මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයයි. රස අනුව ලුණු එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගත්තොත් මේ වගේ රසම රස recipe එකක් මම අරන් ආපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ recipe එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා. දැන් මම මේකටම හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියකුත් කපලා එකතු කරගත්තා. මේ වෙලාවේදී ලිපේ ගින්දර අඩුවෙන් තමයි තියෙන්න ඕන. දැන් මේ එකතු කරගන්නේ චිකන් ටික. ඉතින් චිකන් ටික හොඳට සෝදලා මං අරන් තියෙන්නේ කෑලි කපලා. දැන් ඒකත් මේ විදිහට එකතු කරගන්න. ඊළඟට ඔයාලට හොදි අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරන්න. ඉතින් මම නම් ග්‍රේවි එකක් වගේ තමයි අද හදාගන්නේ. හින්දා වතුර ගොඩාක් එකතු කරේ නෑ. චිකන් ටික වැහෙන ප්‍රමාණයට තමයි වතුර එකතු කරගත්තේ. ඉතින් ඔයාලට හොදි අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරන්න. දැන් මේක පියන වහලා ලිපේ ගෙන්දර මීඩියම් හීට් එකෙන් තියාගෙන හදාගනිමු. මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ මම මේකට මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක් වගේ එකතු කරා. ඉස්සෙල්ලා මට මිරිස් කුඩු එකතු කරන්න අමතක වුණා. ඒකයි දැන් එකතු කරේ. ඒ වගේම මේ වෙලාවේදී මම හිනියට කපා ගන්නපු කොත්තමල්ලි කොළ මිටක් එකතු කරනවා. ඉතින් චිකන් එක කොත්තමල්ලි කොළ තැඹෙද්දි හරිම රසයි. ඒ වගේම ගොඩාක් සුවඳයි. ඉතින් තියෙනවා නම් මතක ඇතුව කොත්තමල්ලි කොළත් එකතු කරගන්න. දැන් ආපහු පියන වහලා අපි චිකන් කරි එක හදාගනිමු. ඔන්න මේ වෙලාවේදී නම් අපේ චිකන් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති හොදි එකෙත් බුබුලු දාලා නටාගෙන ඉන්නේ. මම මේ එකතු කරේ පොල් කිරි නෙමෙයි. දැන් මම එකතු කරගත්තේ corn flour. ඔන්න බලන්නකෝ corn flour එකතු කරාට පස්සේ හොදි එක ඔයා බලන් ඉද්දිම උක්කු ගතියක් එනවා. corn flour මේස හැඳි එකකට වතුර මේස හැඳි 3ක් එකතු කරලා හොඳින් දිය කරලා තමයි මම මේ එකතු කරගත්තේ. ඒක එකතු කරන්න ඕන චිකන් ටික හොඳටම තැම්බුණාට පස්සේ. ඔයාලට පේනවා ඇති අපේ හොදි එක බලන් ඉද්දි හොඳ උකු ගතියක් එනවා. ඉතින් රසයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අර කඩේ තියෙන හොඳ උකු හොදි එක තමයි මේ හදාගන්න විදිය වලට මම කියලා දුන්නේ. ඉතින් මේ විදියට චිකන් හොදි එකක් හදාගත්තම ඔයාලට කොත්තු එකක් හදාගන්න නම් මේ හොදි එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් හදලා බලලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක රසම රස ලේසි රෙසිපි එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.